අමාර වැඩේ ගයිස්. මට තේරෙන්නේ මොනවා කරන්නද කියලා. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් පැනලා ගිහිල්ලාලු. අයියෝ දැකපු කෙනෙක් කිව්වේ කොළඹ බස් එකේ ගියා කියලා. අයියෝ මට තේරෙන්නේ නැහැ යාළුවේ. මොනවා කරන්නද තේරෙන්නේ නැහැ. බලවත්. දැන් කොළඹ බස් එකට යන විදියකුත් දන්නේ නැහැ. බලමු. කොළඹ බස් එක තියෙනවද දන්නේ නැහැ. බෝලෙන් බලන්න. Where? කොළඹ හොල්ට එකේ බස් එකක් තියෙනවා. කොළඹ බිබිල බස් එක තියෙනවා. බිබිල කොළඹ බස් එකක් තියෙනවා යාළුවේ. යා ඉක්මනට බලන්න. බස් එක නවත්තලා තියෙනවා. කොළඹ බිබිල තියෙනවා. බස් එක තියෙනවා. දැන් බලන්න මේක. අයියෝ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කොහෙ ගියත් දන්නේ අම්මෝ මං කොහෙද ගියත් නැහැ මම බයයි අයියෝ තමන් ඉදන්නේ නැහැ ඒ වුණාට මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙනුවෙන් යන්න එපා මේ බස් එක නම් කොළඹ බිබිල කියලා තියෙනවා මේක යන්න පුළුවන් ගයිස් මං අන්දමන්ද වෙලා අනේ කොළඹුරේ ගිහිල්ලත් නෑ ඒ උනාට මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් අනේ ගෑන් නැතුව මට ඉන්න බෑ මම යනවා ඕන මකර කටකට උඹලටත් කවදා හරි මේ වගේ දෙයකට මුහුණ දෙන්න වෙයි බලාගන්නilla අයියෝ කිරියාත්තට බල්ලෝ පැනපි ඉතින් ගෑණි නැතුණා මදිවට පාරට පස් කන්දකුත් වැටිලා දැන් මං කොහමද මගේ පෙම්වතිය හොයාගෙන යන්නේ අනේ දෙවියනේ ගයිස් මන් දන්නේ නැහැ කියලා නතර උනේ නැහැ මම මේකට මුණ දෙනවා කියලා හිතාගෙන අනිවාර්යයෙන්ම මම ගමන යනවා ඉතින් මේ දැන් මං යන්නේ වැවරව් මේ අනේ හැලේපල කුමාරි හාමි නේද මේ බෝගම්බර වැවේ කිල්ලුවේ අනේ බලාගනිලා ගයිස් අපි වගේ උනා නම් ඉංග්‍රීසි සමග සටන් කරලා කිනිස්සෙන් කඩුවෙන් වැඩපෙන හැලේපල කුමාරි හාමි බේර ගන්නවා නේද මේ රාජසිංහ රජතුමා වැඩම නෑනේ අයියෝ මෑණි උඹ කටවාගෙනින්කෝ මට මේ වෙලා තියෙන වින්දාසිය බලන්නකෝ අයියා අයියෝ උඹලා මේ සින්දු කියන්නේ මේ ගස්සේ අනේ ගයිස් බලන්නකෝ මට උණු වියුවා අනේ මගේ මාය නැතුව මට ඉන්න බෑ දෙයනේ happy aneh guys balandaka megani happy lu umbata lang atalaka magegani mang muna loke ngari hoyangan doni guys umbalat madudaw karapala ගයිස් උඹලා කවුරු හරි මගේ ගෑණිව දැක්කනම් මට මැසේජ් එකක් කමෙන්ට් එකක් දාපල්ලා දෙයියෝ අනේ මට නම් දැන් කොළඹුරේ ලඟ වීගෙන එනකොට මගේ කකුල් දෙක සැට්ලින් ගන්නවා යකෝමාව අතර මං වේද කුඩුකාරයෙකුට අහුවේද ඒත් යකෝ මම අරින්නේ මගේ ගෑණිව මං හොයා ගන්නවා ගයිස් මට උදව් කරපල්ලා මම කවදාවත් කොළඹ ගින්නේ ඒ වුණාට මං අද යනවා මං කොහොමද හොයා ගන්නවා අසමුලක් නෑරවෙනවා අනේ මන් දන්නේ ගයිස් මං අන්දමන්ද වෙලා ඉස්සරහා ලයිට් වැටිලා ගමේ නෑ මේවා අයියෝ මාවත් මං වේද දෙවියනේ අනේ මට උන වියෝවා ගයිස් මට මේ මොකද වුනේ ගයිස් ඒ මදිවට කොළඹ බස් ස්ටෑන්ඩ් එකත් කඩලලු බස් ගන්න තැන මන් දන්නෙත් නෑ අනේ ගයිස් එහෙම් පාරවල් මෙහෙම් පාරවල් අයියෝ උඩින් පාලං අනේ මට හිතා ගන්න බෑ ගෑණි කොයිද ඉන්නේ
මගේ පෙම්වතිය කොහෙද ඉන්නේ? පොලිසියෙන් කොහෙද ඉන්නේ? අනේ මට උදව් කරන්න. උඹලා දැක්කොත් එම මේ බලහල්ලකෝ. උඩින් පාරවල් යටින් පාරවල් අනේ. මට ගයිස් මගේ ගෑණි හොයාගන්න ක්‍රමයක් මැසේජ් එකක් දාපල්ලකෝ. අයියෝ මං අතරමං වෙයි. අපේ ගම්වල නම් මෙහෙම නෑ උඩින් පාරවල්. අයියෝ උඩින් පාලං. අනේ දෙවියනේ ජපානේද චීනේද මේ? ගයිස් මේ බලන්න මාව වොල් මොරොන්දන් වෙනවා. දාඩිය පොල්ලකුත් දානවා. අයියෝ මාව අතරමං වෙයිද? ගයිස් මට ගෑණි හොයාගන්න විදියක් කියපල්ලා. මම හරින්නේ මේක. ලේසියෙන් හරින්නේ ගයිස් කොමෙන් කොමාරි රෑ වුණා මම දන්නේම නෑ. මගේ මාය නෑ. මගේ පෙම්වතිය නෑ. මගේ නෝන නෑ. මගේ රංකොටේ නෑ රෑ වුණා. අයියෝ මට දැන් බස් එකක් හොයාගන්නත් බෑ. මාව අතරමං වෙලා දෙයියනේ. සීන් එක කුඩුකාරයොත් ඉන්නවා. මට පණ බයි බෑ. මොනවයිද? මට මොනවා වේද? නෙළුම් කුණටවත් නගිමු නේද ගයිස්? අම්මට උඩස් අර සීන් එක යාළුවෝ. මාව අතරමං වෙලා ඉන්නේ දැන්. කොළඹ අතරමං වෙලා ඉන්නේ දෙනියාය 60 යක්කලමුල්ල 393. ගයිස් කොළඹ බස් ස්ටෑන්ඩ් එක කඩපු නිසා මිනිස්සු එමේ අත දුවනවා. බස් හොයාගන්න බෑ. අනාථ වෙලා අර සීකල් පිටිය. අපේ බස් එක නෑනේ යාළුවෝ. බස් දෙක මාතර හක්වන. අනේ බුදු අයියේ බිබිල බස් එක දැක්කේ නැද්ද? අනේ කියන්නකෝ. ගයිස් මේ අහන්නකෝ. මම හොඳ වෙලාවට අපේ බිබිල බස් එකේ අයියාගෙම තමයි අහලා තියෙන්නේ. ඉතින් මම බස් එකට නැංගා. ගයිස් බලන්නකෝ. ඉතින් ඒ වගේම මගේ ගෑණි මට පිස්සුවක් කළා ෆෝන් එකත් ඔෆ් කරගෙන කොයිද මහිලා සමිතියකට ගිහලා අල්ලපු ගෙදර අයියා මට කිව්වා. ඉතින් බලන්න මට උන වින්නැසිය බලන්නකෝ මේ බස් ස්ටෑන්ඩ් එක කඩලා අයියෝ මිනිස්සු මේ අත දුවනවා. කලින් තිබ්බ තැන නෙමෙයි මේ බස් තියෙන්නේ. ඉතින් මිනිස්සු අනාථ වෙලා ඔන්න බලන්න යාළුවේ මට වෙච්ච කරදරේ බලන්නකෝ. දන්නේ නැතුව කොළඹ ගිහිල්ලා බලන්නකෝ බස් ස්ටෑන්ඩ් එක වෙනස් කළා මේ වගේ දේවල් සිද්ධ වෙනව නේද? මාර ප්‍රශ්න තමයි තියෙන්නේ දැන්. ඉතින් බස් එකෙන් බැහැලා යන්කෝ අපි. ඕ බලනකොට මේ යෝගී ගිහිල්ලා සමිතියකට ගිහිල්ලානේ. මහිලා සමිතියට ගිහිල්ලා මේ ගෑණි ඉන්නවනේ. අයියෝ මං කලබල වෙලා කොළඹ ගිහිල්ලා බස් ස්ටෑන්ඩ් එක හොයාගන්නත් බැරි වෙලා නන්නත්තර වුණා. මම බිබිලට ආලා. යේ ගයිස් දැක්ක නේද මට වුණ වැඩේ? දැක්ක නේද මේ යෝගී ෆෝන් එක ස්ටොප් කරගෙන මහිලා සමිතියකට ගිහිල්ලා දැක්ක නේද මේ වගේ තවත් කට්ටියට වෙන්න පුළුවන් බස් ස්ටෑන්ඩ් එක CTB බස් ස්ටෑන්ඩ් එක කොළඹ හොයාගන්න බැරි වෙලා අතරමං වෙන්න පුළුවන්. දැන් අවුරුද්දකට වගේ කාලයකට බස් ස්ටෑන්ඩ් එක වහලා තියෙන්නේ. ඉතින් ගොඩාක් අය මේ සම්බන්ධව දන්නේ නැහැ. ඉතින් මම හිතුවා ඒ නිසා මේ වීඩියෝ එකක් කරන්න කියලා. දැන් CTB බස් ස්ටෑන්ඩ් එක තියෙන්නේ ගුණසිංහපුර බස් ගාලට ඉදිරි පිට තමයි තියෙන්නේ. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකක් කරලා දාලා තිනවා ඔයාලට ලයිව්. ඉතින් ඔයාලට පල්ලෙහාට ගිහිල්ලා මගේ ලයිව් වීඩියෝ වල බලන්න පුළුවන්. ඉතින් ඒ බලලා ඔයාලා අතරමං වෙන්න නැතුව යන්න. එහෙනම් ආයෙ දවසක හම්බුවපු ජය. අද උඹලා නිකම්ම යන්න එපා යකෝ. වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතුණා නම් යකෝ ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා පාරක් දාලා යාළුවන්ටත් ඒවල ගැම්මක් දීපම්.